අද අපි කතා කරන්නේ මිනිස්සුන්ව බලෙන් තියාගන්න එපා. මිනිස්සුන්ව බලෙන් තියාගත්තොත් ඔයාට මොකද වෙන්නේ? මිනිස්සුන්ට යන්න දුන්නට පස්සේ ඊට පස්සේ ඔයාගේ ජීවිතේට එන සැනසීම මොන වගේද කියලා. බලෙන් මිනිස්සු තියාගන්නවා කියන්නේ අනවශ්‍ය බරක් ඔළුවේ තියාගෙන මාර දුරක් ගිහිල්ලා තේරුමක් නැතුව ඒ බර පැත්තකින් තියලා නිකන් මහන්සිය කාන්සිය විඩාව කඩාගෙන වැටීම් නැතිවීම අවස්ථා නැතිවීම මේ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සමහර වැරදි සම්බන්ධතා පවත්වගෙන යනවා කියන්නේ මේ ජීවිතය ඇතුලේ අපේ ජීවිතේ වටිනා කාල කාර්තු පිටින් මාස අවුරුදු සති මේවා සෑහෙන ගත වෙලා යනවා. සමහර වෙලාවල් වලට මේ සම්බන්ධතා බිඳ වැටුණාට පස්සේ බෙහෙත් පෙති වලින් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු ඉන්නවා. මානසික රෝහල් වලින් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු ඉන්නවා. ජීවිතෙන් වන්දි ගෙවපු මිනිස්සු ඉන්නවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම ටාගට් එකක් නැතුව කිසිම විදිහකින් ජීවිතේ එයාලා හිතාගෙන ඉන්නවා මේ වැරදි සම්බන්ධතා එහෙම නැත්නම් බලෙන් මිනිස්සු තියාගෙන ඉන්න එක සහ ඊට පස්සේ එයාලා නැති වුණාට පස්සේ වැරදි සම්බන්ධතාවල මෙහෙම බලෙන් මිනිස්සුන්ව තියාගෙන අයියෝ මෙයා ගියොත් මගේ ජීවිතේ මෙතනින් එහාට ගත යුත්තක් නෑ නේද කියලා ඒ මිනිස්සු හිතාගෙන ඉන්නවා. එයාලා හිතාගෙන ඉන්නවා මෙතනින් එහාට මට hina වෙලා සතුටින් ඉන්න පුළුවන් කාලයක් නෑ නේද කියලා මේ මිනිස්සු හිතන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙම දෙයක් නෑ. ඒ වගේම තමයි වගේ ভাইබ්‍රේෂන් එකට. වගේ වයිබ් එකට ගැලපෙන්නේ නැති මිනිස්සු කොහොම හිටියත් එක සෙට් වෙන්නේ නැහැ. කොච්චර කාලයක් අවුරුදු ගාණක් මරාගත්තත් ඒ එකට ඉන්න බෑ. එක සමාන එක වගේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ තමයි. වට ගැලපෙන කෙනා ආවට පස්සේ වට මාර ලොකු එෆර්ට් එකක් දරන්න ඕනේ නැහැ ජීවිතේ ළඟ තියාගන්න. වට මාර ලොකු දේවල් කරන්න ඕනි වෙන්නේ නැහැ. එක පුංචි හිනාවක් එක ආදරණීය කතාබහක් ලොකු කන්වර්සේෂන් එකක් පොඩි කන්වර්සේෂන් එකක් එක හිනාවක් එක ඇවිදගෙන යන පාරක් දිගේ ඇවිදගෙන යන එක පුංචි වෙලාවක් මොහොතක් මේ සුළඟිල්ලේ පැටලෙන පුංචි මොහොතක් ඒ හොඳටම ඇති මිනිස්සු අපි ළඟ තියාගන්න අපි ළඟ නවතින්න. ඉතින් අද අපි කතා කරන්නේ බලෙන් මිනිස්සුන්ව ළඟ තියාගන්න එපා කියන කාරණාව ගැන. මේ කතාවේදී මේ වීඩියෝ එකේ ඉවර වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් විතරයි ඔයාට පුළුවන් හරිම දේවල් ටික ඔලු ගෙඩිය ඇතුළට ඔබා ගන්න. ඉතින් මේ වීඩියෝ එකත් තමන් මූලික කරගත්තු වීඩියෝ එකක්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට මිලිමීටරයක් හරි ඉස්සරහට බූස්ට් කරන ඔයාගේ ජීවිතේ ඔලු ගෙඩිය ඇතුලේ පැටලිලා තියෙන වයර් රීවයර් කරන රීවයර් කරලා පිළිවෙලකට හදන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් ආදරෙන් කරන්දිලා ඉන්න. තාමත් අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න කියලාත් මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. එක දවසක් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයාව කැලේ ඇතුළට එක්කගෙන ගියා. ගමන් කරන අතරතුර එයාට පුංචි සමනලයෙක් හම්බුණා. මේ ගෝලයාට පුංචි සමනලයෙක් හම්බුණා. ඒ සමනලයා එයාගේ අර බකට් එක ඇතුලේ ඒ කියන්නේ සමනලයෙක් වෙන්න දලබු අවදියෙන් එළියට ඇවිල්ලා සමනලයෙක් වෙන්න අර කොකුන් එක ඇතුලේ හිර වෙලා ඉන්නකොට ඒක දැකපු ගෝලයා සර් මේක දුක් විඳිනවානේ මේ සමනලයා මේ දලබුවා වගේ මේ සමනලයෙක් වෙන්නනේ හදන්නේ මේ දුක් විඳිනවානේ ගුරුවරයා කිව්වා බලාගෙන ඉන්න පුත් කරන්න එපා බලාගෙන ඉන්න මිනිත්තු කීපයක් ගත වෙලා ගියා සමනලයා අර බකට් එක ඇතුලෙන් එළියට එන්න මාර ගේමක් දෙනවා මාර ෆයිට් එකක් දෙනවා ඒත් එළියට එන්න බෑ අන්තිමේදී ගෝලයාට දුක හිතුණා පොඩ්ඩක් ගුරුවරයා හැට මෙහාට යනකම් ඉඳලා එයා පොඩි කතුරක් අරගෙන ඒ බකට් එක කපලා සමනලයාට එළියට එන්න උදව් කරා. සමනලයා එළියට ආවා. හැබැයි එයාට පියාඹන්න බැරි වුණා. පියාපත් දුර්වලයි. ශරීරය කිසි හරි විදිහට හැදිලා නැහැ. ගුරුවරයා hina වෙලා කිව්වා "වා හිතුවේ උදව් කරා කියලා නේද?" නෑ ඇත්තටම ඒ සමනලයාගේ ජීවිතේ විනාශ කරා. මොකද ඒ බකට් එකකින් ඒ කොකුන් එක ඇතුලෙන් එළියට එන්න දෙන සටන නිසා තමයි එයාගේ පියාපත් වලට ශක්තිය එන්නේ. සටන නැති වුණාම පියාපත් ශක්තිමත් වෙන්නේ නැහැ. අපේ ජීවිතෙත් අන්න ඒ වගේ. අපිට හිතෙනවා අපි හිතනවා කාගේ හරි ජීවිතයක් හදන්න ඕනි කියලා. එයාලව වෙනස් කරන්න ඕනි කියලා. එයාලා හොඳ මිනිස්සු කරන්න ඕනි කියලා. ඒ ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු වෙනස් වෙන්නේ ඔයාට ඕනි නිසා නෙවෙයි. එයාලට ඕනි නිසා. මට මතකයි එක මිනිස්සෙක් හිටියා හැමදාම අඬනවා. හැමදාම වැරදි ලව් වලට යනවා. හැමදාම එකම තැන වැටෙනවා. සමහර විට මේ වගේ කතාව වෙන්නත් පුළුවන්. හැමදාම වැරදි ලව් වලට යනවා. හැමදාම එකම තැන වැටෙනවා. ඒ මනුස්සයාට යාළුවෝ උපදෙස් දෙනවා. යාළුවෝ ගොඩක් වටේ ඉඳගෙන උපදෙස් දෙනවා. පොත් දෙනවා කියවන්න. වීඩියෝස් යවනවා. මොටිවේෂනල් වීඩියෝස් යවනවා. උදව් කරනවා. සල්ලි දෙනවා. කාලය දෙනවා. කිරීම කරනවා. ඒත් අවුරුදු 2කට පස්සෙත් මේ මනුස්සයා හිටියේ එකම තැනමයි. මොකද එයාට වෙනස් වෙන්න ඕනිකමක් තිබුණේ නැහැ. එයාගේ ඇතුලෙන් වෙනස් වෙන්න ඕනිකමක් තිබුණේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඔයා යාලට ජීවිතේ පාර පෙන්නනවා. එයාලා පාර අහනවා. ඒත් යන්නේ නැහැ ඒ පාරවල් දිගේ. ඔයා යාව ඇදගෙන යන්න හදනවා. ඔයා යාලව ඇදගෙන යන්න හදනවා. උනතරම් ඔයාගේ ජීවිතේ එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම තියෙනවා මේ සම්බන්ධව. ඔයා යාව ඇදගෙන යන්න හදුවත් ඒත් එයාලා නවතිනවා. ඔයාව තල්ලු කරනවා.
ඒත් එයාලා ආපහු එයාලා පස්සට යනවා අන්තිමට ඔයා වැරදි වෙනවා අන්තිමේදී උන් හදන්න ගිය ඔයාම හෙම්බත් වෙලා බිමට කඩාගෙන වැටෙනවා මේ ලෝකේ ලොකුම වැරද්දක් තමයි වැඩිහිටියෙක් වෙච්ච මිනිස්සෙක් බලෙන් හදන්න යන එක මොකද ඔයාට කෙනෙක් වෙනුවෙන් හිතන්න බෑ ඔයාට කෙනෙක් වෙනුවෙන් තීරණ ගන්න බෑ ඔයාට කෙනෙක් වෙනුවෙන් එයාගේ ජීවිතය ඇතුලේ වර්ධනය වෙන්න බෑ ඔයාට කෙනෙක් වෙනුවෙන් සනීප වෙන්න බෑ ඒ හැමදේම කරන්න ඕනි ඔයා නෙවෙයි ඒ කෙනාම තමයි ගහක් වවන්න පුළුවන් වතුර දාන්න පුළුවන් පොහොර දාන්න පුළුවන් ඒත් ගහට වැඩෙන්න ඕනි කියලා හිතන්න ඕනි ගහම තමයි ඒ නිසා ජීවිතේ මේ පාඩම මතක තියාගන්න කෙනෙක් අහනකොට උපදෙසක් දෙන්න අත දෙන්න මඟ පෙන්වන්න එතයාලගේ ජීවිතේ ඔයාගේ කරේ දාගෙන යන්න හදන්න එපා ඔයාත් බිම යත් බිම මිනිසුන්ට අවස්ථාව දෙන්න තේරුම් කරලා දෙන්න දැනුම දෙන්න හැබැයි එයාලා වෙනුවෙන් ජීවත් වෙන්න යන්න එපා මොකද අන්තිමේදී මිනිස්සු වෙනස් වෙන්නේ මේ ඔයා කරන දේවල් වලින් නෙවෙයි ඔයා දෙන සපෝට් එකෙන් එයාලට වෙනස් වෙන්න පුළුවන් වමනාවක් තියෙනවා නම් හැබැයි කවදා හරි දවසක එයාලගේ අභ්‍යන්තරයෙන්ම මිනිස්සු වෙනස් වෙන්නේ එයාලගේ වේදනාව ලොකු වුණාම තව දුරටත් මේ වේදනාව එයාලට දරා ගන්න බැරි වුණාම එයාලා වැරදි කියන පාඩම තේරුණාම යම් දේවල් වලින් එයාලා ඉගෙන ගන්න පාඩම් තේරුණාම ජීවිතේ ඇත්ත දැක්කම ඔයා කියපු නිසා නෙවෙයි ඔයා කියපු නිසා නෙවෙයි එයාලට මේ දේවල් තේරිච්ච නිසා ඒ හින්දා මිනිස්සු බලෙන් හදන්න යන්න එපා මග පෙන්වන්න උදව් කරන්න ආදරය කරන්න එයාලගේ ගමන එයාලටම යන්න දෙන්න මොකද සමනලයක් පියාඹන්න ඉගෙන ගන්නේ අර කොකුන් එක අර බකට් එක ඇතුලේ ඉඳන් එළියට එන සටන් කරලා මිසක් කවුරු හරි කපලා යාව එළියට ගත්ත හින්දා නෙවෙයි මිනිස්සු බලෙන් හදන්න ගියාම අන්තිමට අපිව වදයක් වෙනවා ඒක අපි මුලදිම කතා කරා ඒක ඔයා දන්නවා වට අත්දැකීම් ඇති වා සමහර මිනිස්සු වෙනුවෙන් කාලේ අවුරුදු ගණන් මහන් කතා කරලා ඇති අපිටත් බලපෑමක් වෙනවා නේද මේකේ ඔව් මම මේ ෆැක්ට් එකම මට කතා කරන්න යන්නේ අන්න ඒක ගැන හුඟක් අය ජීවිතේ දකින්න දෙයක් තමයි මම එයාව බේර ගන්න ගියා මම එයාව හරි ට්‍රැක් එකට ගන්න ගියා මම එයාව හරි පාරට ගන්න ගියා අන්තිමට එයාලට මාව වදයක් වුණා අපි උන්ට හරි පාරවල් පෙන්වන්න ගියා අන්තිමට අපිව වදයක් වුණා මේකට මනෝවිද්‍යාත්මක හේතු කිහිපයක් තියෙනවා අංක 1 මිනිස්සු බලෙන් වෙනස් වෙන්න කැමති නැහැ මනෝවිද්‍යාවේ සයිකොලොජිකල් රියැක්ටර්ස් තියරි කියලා සංකල්පයක් තියෙනවා. සරලව කිව්වොත් මිනිසුන්ට තමන්ගේ නිදහස කවුරු හරි අල්ලනවා වගේ දැනුනොත් එයාලා ඒකට විරුද්ධ වෙනවා. උදාහරණයක් විදිහට සිගරට් බොන්න එපා. ඒ කෙල්ල එක්ක ඉන්න එපා. ඒ කොල්ලා එක්ක ඉන්න එපා. ඒ යාළුවෝ ටික ආශ්‍රය කරන්න එපා. වා ෆෝන් එක රෑ 1 2 විතර වෙනකන් ස්ක්‍රෝල් කරන්න හදන්න යන්න එපා. වගේ ජීවිතේ හදාගන්න. ඔයා අරක කරන්න. ඔයා මේක කරන්න. මෙයාලට මේක මුලින් උදව් වගේ පේනවා. ඒත් ටික දවසකට පස්සේ එයාලට දැනෙන්නේ මූමාව කන්ට්‍රෝල් කරන්න හදනවනේ ඊට පස්සේ යන්න එතන ඉඳන් ඔයාව වදයක් වෙනවා ඔයාව මගහරින්න පටන් ගන්නවා අංක 2 මිනිස්සු තමන්ගේ වැරදි වලට ආදරේ එකපාරක් වුණොත් ඒක මිස්ටේක් එකක් ඒක තෝරා ගැනීමක් නෙවෙයි ඒ හින්දා ඒවා මිනිස්සු හදා ගන්නවා හැබැයි දිගින් දිගටම එකම දේ කරනවා නම් ඒක මිනිස්සුන්ගේ තෝරා ගැනීමක් මිනිස්සු ඒ දේවල් වලට ආදරේ ෆැක්ට් එකක් විදිහට ගත්තොත් එහෙම මිනිස්සු බොහෝ විට තමන්ට හුරු පුරුදු දෙයට කැමති. තමන් නිතරම කරගෙන ආපු දේවල් වලට මිනිස්සු කැමති. ඒකට කම්ෆර්ට් සෝන් බයස් කියලා කියනවා. අපි හිතනවා මු දුක් විඳිනවා මම ගිහින් හදන්න ඕනේ කියලා. ඒත් සමහර වෙලාවට ඒක එයාට හුරුයි. ඒ ජීවිතේ එයාට හුරුයි. ඒක තමයි එයාගේ ආතල් එක. ඕපදූප හොය හොය ගම වටේ යන එක තමයි ආතල් එක. හතර වටේ රවුම් ගහන එක තමයි ආතල් එක. ඔන්ලයින් රෑ 1 2 වෙනකන් ඇහැරගෙන chat අස්සේ තනි මකන එක පාලු මකන එක තමයි යාගේ ආතල් එක. තීරුමක් නැතුව එහෙටත් නැතුව මෙහෙටත් නැතුව ආතක් පාතක් නැතුව ඔහේ බකන් නිලාගෙන බඩ උලාගෙන උඩ බලාගෙන ඉන්න එක තමයි යාගේ ආතල් එක. ඒ නිසා ඔයා ඒ දේවල් වෙනස් කරන්න ගියාම එයාට ආරක්ෂාව නැති වෙලා වගේ දැනිලා ඔයාව හතුරෙක් වගේ පේන්න පටන් ගන්නවා. අංක 3 හෙල්ප් කරන්න ගිහින් පේරන්ට් කෙනෙක් වෙන්න යනවා. අම්මා තාත්තා වෙන්න යනවා. අපි කන්න අඳින්න දීලත් නැහැ මොන රෙද්දක්වත් කරලා නැහැ. හැබැයි උන්ගේ අම්මා තාත්තා වෙන්න ගියාට පස්සේ උන්ට අපි එපා වෙනවා. එහෙම කරන්න ඕනේ නැනේ. පැන පැන දෙන්න ඕනේ නැනේ. රිලේෂන්ෂිප් සයිකොලොජි වලට අනුව රීසිකියුවර් සින්ඩ්‍රෝම් කියලා දෙයක් තියෙනවා. ඔයා හැමදාම උපදෙස් දෙනවා, ප්‍රශ්න විසඳනවා, බේර ගන්නවා, මතක් කරනවා. ටිකෙන් ටික ඔයා යාගේ යාළුවෙක් නෙවෙයි. එහෙම නැත්නම් ඔයා යාගේ පාර්ට්නර් නෙවෙයි, දෙමාපියෙක් වගේ වෙනවා. ඊට පස්සේ උන්ට ඔයාව දැක්කම මතක් වෙන්නේ ආපු අද වෙච්ච එක පටන් ගන්නයි කියලා ෂේප් එකේ ඔයාගෙන් හැලිලා ඔයාගෙන් මග ඇරිලා යන්න පටන් ගන්නවා. ඒ හින්දා කවදාවත් මිනිසුන්ට බලෙන් අරමුණු හදන්න යන්න එපා. ඔයාට තියෙන යාළුකම් ආදරණීය සම්බන්ධතාවය සේරම නැති වෙලා යනවා. අංක 4 ඔයාගේ එනර්ජි එක ඉවර වෙලා යනවා. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය කියන දෙයක් තියෙනවා. දිගටම අනිත් මිනිසුන්ගේ ප්‍රශ්න උස්සගෙන යන අයට ඉමෝෂනල් බර්න් අවුට් වෙනවා. එයාලා මෙන්ටලිටි ඇන්සයිටි ගතියකටපත් වෙනවා. එයාලා ස්ට්‍රෙස් වෙනවා. එයාලගේ නිින්ද නැති වෙනවා. අර ඒ කියන්නේ අර නෙගටිව් මනුස්සයා ගාව තිබිච්ච හැම හැබිට් එකක්ම මේ පොසිටිව් මනුස්සයා ගාවට එනවා.
අර කතාවක් තියෙනවා මිනිස්සුන්ට තව කෙනෙක් දිහා බලලා සාර්ථක වෙලා උඩට යනවට වඩා මිනිස්සුන්ට තව කෙනෙක් නෙගටිව් වෙලා ඉන්නවා නම් ඒ නෙගටිව් පැත්තට කඩාගෙන වැටෙන එක තමයි ඉක්මනටම කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ ඇන්සයිටි ගතිය වැඩි වෙනවා, ඔයාගේ ජීවිතේ නෙගටිව් දේවල්, නෙගටිව් ලූප්ස් වැඩි වෙනවා. ඒ කියන්නේ උන් හදන්න ගියාම, ඒ මිනිස්සුන්ව බලෙන් හදන්න ගියාම ඔයාම කඩාගෙන බිමට වැටෙනවා. අංග 5 අන්තිමට ඔයා විලන් කෙනෙක් වෙනවා. මේක තමයි භයානකම ෆැක්ට් එක. මිනිහෙක් වැරදි තැනක ඉන්නකොට ඔයා යාට ඇත්ත කියනවා. ඒ ඇත්ත එයාලට රිදෙනවා. ඊට පස්සේ ඔයා හතුරා වෙනවා. ඒ නිසා තමයි කියන්නේ truth sound like hate to people who don't want to change. ඒකේ තේරුම තමයි හැදෙන්න, ඒ කියන්නේ change වෙන්න, වෙනස් වෙන්න බැරි මිනිස්සුන්ට ඔයා ඇත්ත පෙන්නනවා කියන්නේ ඔයාට, එයාලට ඒක බලපෑමක්, පීඩනයක්. එයාලට ඒක තිත්ත ඇත්තක්. ඒ කියන්නේ එයාලට වෛර කරන තැනට පත් වෙනවා කියන එක තමයි මේකේ සමස්ත සමරි එකක් විදිහට ගත්තොත් අදහස. ජීවිතේ පාඩම මොකද්ද? මේ සමරි එකක් විදිහට අපි කරපු කතාවේ ජීවිතේ පාඩම මොකද්ද? කෙනෙක් ගම් වතුරට වැටිලා නම් අත දික් කරන්න. හැබැයි උන්ට ගොඩ එන්න ඕනි කමක් නැත්තම් උන්ව උස්සගෙන පීනන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාලා දෙන්නම ගිලෙනවා. ඒ නිසා හොඳම ක්‍රමය තමයි මඟ පෙන්වන්න, අවස්ථාව දෙන්න, දැනුම දෙන්න, සපෝට් කරන්න. හැබැයි බලෙන් වෙනස් කරන්න යන්න එපා. ජීවිතේ යාලගේ බර උස්සගෙන යන්න හදන්න එපා. ගැලවුම් කාර්යය වෙන්න හදන්න එපා. මොකද මිනිස්සුන්ව බලෙන් හදන්න ගිය කෙනා ගොඩක් වෙලාවට අන්තිමට හෙම්බත් වෙලා තනියම කඩාගෙන වැටිලා වැරදිකාරයා වෙලා තරහ වෙලා පැත්තකට වෙලා කලකිරීමක් එක්ක අයියෝ මිනිස්සුන්ට මේ සමාජයට වෛර කර කර කලකිරීමක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ආයෙත් මම කියන්නම් මිනිස්සුන්ව බලෙන් හදන්න ගිය කෙනා ගොඩක් වෙලාවට අන්තිමට හෙම්බත් වෙලා තනියම ඉන්න සිද්ධ වෙනවා. වැරදිකාරයා වෙලා පැත්තකට වෙලා තමන්ගේ වාඩුවේ ඉන්න සිද්ධ වෙනවා. එහින්ද අද වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක ඇතුලේ මම දන්නවා ඔයාගේ ඔලු ගෙඩිය ඇතුලට ගොඩක් රිදෙන දේවල් වුණා, සමහර දේවල් මතක් වුණා, සමහර දේවල් අයියෝ මේකනේ වෙලා තියෙන්නේ කියලා ඔයාලට මතක් වුණා. ඒත් ඇත්ත කතාව තමයි මිනිස්සුන්ව බලෙන් හදන්න යන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.